හායි මේ වීඩියෝ එකෙන් 2026 වසරේ ලංකාවේ ක්‍රියාත්මක වීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන තමයි බලන්න යන්නේ. මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ පාසල් විදුහල්පතිවරුන්ට ඒ වගේම ගුරුවරුන්ට ඒ වගේම සිසුන්ට මෙන්ම දෙමාපියන්ට යම් ගැටලු රාශියක් තියෙන නිසා මේ වීඩියෝ මගින් ඒ පිළිබඳව සරලව පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙමි. දෙනට ලෝකයේ දියුණු රටවල් වල භාවිතා වෙන අලුත් අධ්‍යාපන ක්‍රමවේදයක් තමයි ලංකාවේ හඳුන්වලා දෙන්න යන්නේ. මේකේ ප්‍රධානම ගෝල් වෙන්නේ එහෙම නැත්නම් මේකේ ප්‍රධානම අරමුණ තමයි 21 වන සියවසේ තාක්ෂණිකව දියුණු ලෝකෙට ගැළපෙන නවීන තාක්ෂණ දෙනුම මෙන්ම කුසලතා වලින් පිරිපුන් පුරවැසියන් බිහි කිරීම තමයි. ඒ තුලින් සංවර්ධනය වෙමින් පවතින ශ්‍රී ලංකාවේ සංවර්ධනය කාර්යක්ෂම ලෙස වෙඩි කර ගැනීමත් සමාජය තුල සාමය ආරක්ෂා කිරීමත් මූලික අපේක්ෂා වෙනවා මේ අලුත් අධ්‍යාපන ක්‍රමවේද තුලින්. දැනට ලෝකයේ තියෙන අධ්‍යාපන ක්‍රමවේදය දෙකට ඩිවයිඩ් කරන්න පුළුවන්. එකක් තමයි knowledge based learning. ඒ කියන්නේ දෙනුම පදනම් කරගත් ඉගෙනීම. දෙවෙනි එක තමයි skill based learning. ඒ කියන්නේ නිපුණතා පදනම් කරගත් ඉගෙනීම. මේකේ දැනට ලංකාවේ භාවිතා වෙන අධ්‍යාපන ක්‍රමවේදය තමයි knowledge based learning කියන එක. දැන් අපි knowledge based learning එකේ ඉඳලා skill based learning එකට තමයි අපේ අධ්‍යාපන ක්‍රමවේදය මාරු වෙන්න යන්නේ. එතකොට අපි ෆස්ට් එකට දැනගමු මේ knowledge based learning කියන්නේ මොකද කියලා. ඉතින් knowledge based learning ගේ ફોකස් එක ගත්තනම් මොකක් හරි මාතෘකාවක් ගැන ඒකට අදාළ දෙනුමක් අරගන්න එක තමයි knowledge based learning කියලා කියන්නේ. මේක ගොඩාක් දුරට theory related දේවල් තමයි අපි මේකේ ගොඩාක් දුරට ඉගෙන ගන්නේ. ගොඩාක් notes use කරනවා, ගොඩාක් data collect කරනවා, ඒ වගේ informations collect කරනවා, ඒත් එක්කම textbooks read කරනවා, lectures attend කරනවා. ඒ වගේ ගොඩාක් දේවල් වල participation වෙලා අපි යම් මාතෘකාවක් ගැන දෙනුමක් අරගන්න එක තමයි knowledge based learning කියලා කියන්නේ. මෙතනදී මේ method එක ගොඩාක් දුරට passive learning system එක තමයි. passive learning කියන්නේ එක්කෙනෙක් ඉදිරියට ඇවිල්ලා යම් දෙයක් අපිට උගන්වනවා. දැන් ටීචර්ස් ලෙක්චර්ස් එවැනි කට්ටිය උගන්වනකොට ඒකට අදාළ විවිධ නෝට්ස් ටික නැත්නම් විවිධ ඩේටාස් අපි කලෙක්ට් කරගෙන ඒක දෙනුමක් විදියට අපි අරගන්නවා. ඒ ටික ඔක්කොම මෙමරයිස් කරගන්නවා. ඒ මෙමරයිස් ටික යූස් කරගෙන තමයි ඒකට අදාළ දෙනුම අපි අරගන්නේ. එවැනි දෙයක් තමයි knowledge based learning කියලා කියන්නේ. මේ knowledge based learning එකේ අපි ස්ටුඩන්ට්ස් ලාව මෙෂර් කරන්නේ exams test වෙනි දේවල් තියලා තමයි. ගොඩාක් දුරට term test තියෙනවා, ඒත් එක්කම final exams තියෙනවා. මෙවැනි දේවල් තියලා ස්ටුඩන්ට් කෙනෙක්ගේ දෙනුම එහෙම නැත්නම් knowledge එක අපි මෙෂර් කරගන්නවා. ගොඩාක් දුරට ඕගොල්ලෝ දෙකලා ඇති ස්ටුඩන්ට්ස් ලා exam එකක් ළඟ වෙනකොට විතරයි පාඩම් කරන්නේ. ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ මේ exam එක pass වෙන එක තමයි education එක කියලා. ඒගොල්ලෝ ගොඩාක් දුරට ඒගොල්ලෝ ඉගෙනගත්ත දේවල් ප්‍රැක්ටිකල් ලයිෆ් එකේදී යූස් කරන්න ඒගොල්ලෝ දැනගෙන ඉන්නේ. 75% ළමයි එවැනි knowledge එකක් භාවිතා කරන්න හරි මාර්ග දන්නේ නැතුව තමයි ඉන්නේ. එතකොට මේ knowledge based learning එකේ outcome එක තමයි strong theoretical foundation එක. theory related ඒ කියන්නේ theory අරහ තමයි ඒගොල්ලෝගේ දෙනුම දියුණු වෙලා තියෙන්නේ. එතකොට මේ education system එකේ නැත්නම් මේ knowledge based learning එකේ output වෙන ස්ටුඩන්ට් කෙනෙක් ගත්තා නම් එයාට what to do කියන එක විතරයි දන්නේ. මොනවද කරන්න පුළුවන් කියන එක දන්නවා. හැබැයි කොහොමද කරන්න පුළුවන් කියන එක එයාට අයිඩියා එකක් නැතුව ඇති. ඒකට සරල උදාහරණයක් ගත්තා නම් දැන් ස්ටුඩන්ට් කෙනෙක් ඉස්කෝලේ ගණිත පාඩමේ area calculation එක එයා ඉගෙන ගන්නවා. ඒ කියන්නේ වර්ග පළල මනින විදිය එයා ඉගෙන ගන්නවා. ඒ දෙනුම එයා ළඟ තියෙනවා. exams වලින් මේ ප්‍රශ්න අහනකොට ඒකට හරි විදියට උත්තර දීලා එයා ඒකේ මාක්ස් උත් ගන්නවා. හැබැයි මෙයාගේ ගෙදර room එකේ ටයිල් එකක් අල්ලන්න ඕනි නම් ටයිල්ස් අල්ලන්න ඕනි නම් කොච්චර ටයිල්ස් ඕනිද කියන එක මෙයාට කියන්න තේරෙන්නේ නැහැ. මෙයා ඒක බාස් කෙනෙක්ගෙන් තමයි දැනගන්නේ. එතකොට මෙයාට දෙනුම තියෙනවා. හැබැයි ප්‍රයෝගිකව
ඒක ඇප්ලයි කිරීමට මෙයාට දෙනුමක් නැතුව තියෙන එක තමයි ලොකුම ගැටලුව. ඒ වගේම තමයි දැන් අපි සාමාන්‍යයෙන් කාර් එකක් යන විදිය කාර් එකක් වැඩ කරන විදිය මේ knowledge based learning එකෙන් හොඳටම ඉගෙනගෙන දෙනුමක් ගන්න පුළුවන්. හැබැයි කාර් එකක් දීපු ගමන්ම අපිට ඒ කාර් එක එලවන්න බෑ. ඒක තමයි මේ knowledge based learning එකේ තියෙන ලොකුම අඩුපාඩුව. එතකොට ගුණාක් ළමයින්ට දෙනුම තියෙනවා. හැබැයි practically ඒක ඒගොල්ලෝගේ day to day life එකේ ඒවා apply කිරීමට ඒගොල්ලන්ට දන්නේ නැතුව තියෙනවා. ඒ නිසා තමයි ලෝකේ ගොඩාක්ම තවත් ප්‍රසිද්ධම අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වලා දීලා තියෙන්නේ skill based learning කියලා කියන්නේ. එතකොට මෙතන බලන්න knowledge based learning කියන්නේ knowing facts. ඒ කියන්නේ දැනගැනීම විතරයි. හැබැයි skill based learning කියන්නේ doing. ඒව ක්‍රියාත්මක කිරීම තමයි මේ skill based learning එකේ තියෙන්නේ advanced modern education method එක. එතකොට මේ skill based learning එක ගත්තා නම් මේකේ ප්‍රධානම concept එක නැත්නම් මේකේ ප්‍රධානම focus වෙන්නේ ඒ කියන්නේ එදා ඒ කියන්නේ ඒගොල්ලෝ දෙනුමක් අරගෙන ඒ දෙනුම day to day life එකේ ඒ දෙනුම කොහමද apply කරගෙන යම් දෙයක් කරගන්නේ කියන එක ඉගෙන ගන්න එක තමයි skill based learning කියලා කියන්නේ. එතකොට මේ skill based learning එකේ methods තමයි ගුණාක් දුරට මේක active විදිහට තමයි මේක වෙන්නේ. ගුණාක්ම දේවල් experimental විදිහට කරලා පෙන්නනවා. practicals තමයි වැඩිපුරම මේකේ තියෙන්නේ. ඒ වගේ trial කරලා බලනවා යම් දෙයක්. මොකක් හරි දෙනුමක් අරගෙන ඒක trial එකක් විදිහට කරලා බලනවා. එතනින් ඇතිවෙන errors ටික අල්ලගෙන ඒකට solution හොයන එක මෙවැනි දේවල් ඒගොල්ලෝ skills විදිහට develop කරගන්නවා. එතකොට මේකේ assessments තමයි performance එක. ඒ කියන්නේ අපි මෙතනදී exam එකේ measure කරපු විදිහට මෙතන students ලාව අපි measure කරන්නේ performance සරහා තමයි. ඒගොල්ලෝගේ activities ටික monitor කරලා ඒගොල්ලන්ට projects එකේ outcomes ටික අරගෙන බලගෙන ඒ ටිකේ practicals වලින් ඒගොල්ලෝ ක්‍රියා කරන විදිය බලලා team work skills එක බලලා මේ ටික ඔක්කොම measure කරලා තමයි ඒගොල්ලෝ අපි මනින්නේ. එතකොට skill based learning එකේ exams කියන concept එක නෑ. ඒත් එක්කම මේකේ outcome එක තමයි හොඳම job readiness එක. කියන්නේ job වලට ඒ කියන්නේ ඕනිම job එකට යන්න පුළුවන් විදියට students ලාව අපි prepare කරන එක තමයි. confidence එක ඇති, competence එක face කරන්න පුළුවන්. ඒත් එක්ක මේගොල්ලෝගේ ප්‍රධාන concept එක තමයි ඒගොල්ලෝ දන්නවා how to do things කියන එක. මේගොල්ලන්ට දන්නේ what to do තමයි. හැබැයි මේගොල්ලෝ දන්නවා how to do things කියන එක තමයි. ඒතකොට සරලව කියනවා නම් අද job market එක ගත්තා නම් ඒ job market එකේ ඉන්න companies කැමති direct එක එක්කෙනෙක්ව වැඩට අරගෙන එයාගෙන් වැඩ ගන්න තමයි. එහෙම නැතුව එක්කෙනෙක්ව job එකට අරගෙන එයාට trainings දීලා ඊට පස්සේ එයාට වෙනම ගෙවීම කරලා ගන්න ගොඩාක් ආයතන දැන් කැමති නැහැ. ඒ නිසා දෙනට ලෝකේ අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ skill based students ලා තමයි. knowledge based students ලා නෙවෙයි. දැන් අපි මේ උදාහරණ මම ඔයාලට කිව්වා නම් ටයිල් එකක් එයාගේ රූම් එකට කොච්චර ටයිල්ස් ඕනිද කියන එක මේ knowledge based learning students ලාට calculate කරගන්න බෑ. හැබැයි skill based learning students easy එකටම ඒ ටික එයාට calculate කරගන්න පුළුවන්. ඒත් එක්කම තමයි මේ driving ඒ කියන්නේ කාර් එකක් වැඩ කරනවා කියන දෙනුම දැනගෙන කාර් එකක් එලවන්න බෑ. හැබැයි කාර් එක practically එලවලා practice වෙලා තිබ්බනම් බය නැතුව කාර් එක එලවන්න පුළුවන්. එතකොට අද අධ්‍යාපනයේ ලොකුම වෙනසක් වෙන්න යන්නේ මේ knowledge based learning එකේ ඉඳලා අපි transformation වෙනවා skill based learning කියන එකට. ඇත්තටම මේකේ output එක අවුරුද්දකින් අපිට ගන්න බෑ. මේ output එක grade 6 එකට තමයි මේ module මේ system එක හඳුන්වලා දෙන්නේ. එතකොට මේ output එක හරියට අපිට measure කරන්න පුළුවන් අවුරුද්දකින්. හැබැයි හරියටම output එක ගන්න පුළුවන් අවුරුදු 5ක් 6ට පස්සේ තමයි. හැබැයි හොඳම education system එකක් වෙයි කියන එක මගේ personal opinion එක. මේක ගොඩාක් දුරට skill based students society එකට එනවා කියන එක අපේ රට දියුණු වෙන එක ඉක්මනටම කරගන්න පුළුවන් කාර්යයක් වෙයි. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ තියෙන ප්‍රධානම දෙයක් තමයි මොඩියුල් සිස්ටම් එක. ගොඩාක් කට්ටිය මේ සබ්ජෙක්ට් මොඩියුල් අතර හරි දෙනුමක් අරගෙන නැහැ. සමහර කට්ටිය කියනවා සබ්ජෙක්ට්ස් ටික දෙන්නේ නැහැ, මොඩියුල්ස් තමයි භාවිතා වෙන්නේ කියන එක. හැබැයි ඒක වැරදි. දැන් හරියටම මේ සබ්ජෙක්ට් මොඩියුල් කියන එක පාර්ට්ස් දෙකයි. අපි සබ්ජෙක්ට් කියන එක මොකද කියලා බැලුවා නම් විෂය කියන්නේ
විෂය කියන්නේ යම් විශාල දෙනුම් ශේත්‍රයක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි සබ්ජෙක්ට් එකක් ගත්තා නම් ඒකේ ඇතුලේ තියෙන දෙනුම අන්ලිමිටඩ්. ඒක ඉවරයක් නැතුව ඇති ඒ දෙනුමට. එවැනි දෙයකට තමයි අපි කියන්නේ සබ්ජෙක්ට් කියලා. අපි උදාහරණයට ICT කියන සබ්ජෙක්ට් එක ගත්තා නම් මේක ගොඩාක් කැටගරිස් එකේ ඇතුලේ තියෙන සබ්ජෙක්ට් එකක්. ඒතර මේන් විදිහට අපි මේක ICT සබ්ජෙක්ට්ස් කියලා අපි මේකට කියන්න පුළුවන්. එතකොට මොඩියුල්ස් කියන්නේ මේ සබ්ජෙක්ට් එකේ ඇතුලේ තියෙන කුඩා කොටසකට තමයි අපි කියන්නේ මොඩියුල් එකක් කියලා. නැත්නම් සෙක්ෂන් එකක් කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් යුනිට් එකක් කියලා කියන්න පුළුවන්. එතකොට මේ මොඩියුල් බේස්ඩ් ලර්නින් වල අදහස් වෙන්නේ සබ්ජෙක්ට් නෑ කියන එක නෙමෙයි. සබ්ජෙක්ට්ස් තියෙනවා. සබ්ජෙක්ට්ස් ඇතුලේ ඒ සබ්ජෙක්ට්ස් ඇතුලේ යම් මොඩියුල්ස් තියෙනවා. ඒ සබ්ජෙක්ට් ද අදාළව ඒ මොඩියුල් තනිතනින් ඉගෙන ගන්න එක තමයි මේ මොඩියුල් බේස්ඩ් ලර්නින් කියලා කියන්නේ. දැන් උදාහරණයට ICT කියන සබ්ජෙක්ට් එකක් විදිහට ගත්තා නම් මේකේ ඇතුලේ පුළුවන් Word කියන මොඩියුල් එකක් එන්න පුළුවන්. Excel කියන මොඩියුල් එකක් එන්න පුළුවන්. Python කියන මොඩියුල් එකක් එන්න පුළුවන්. Java කියන මොඩියුල් එකක් එන්න පුළුවන්. එතකොට මොඩියුල්ස් විදියට මේක වෙන් කරලා තියෙනවා. එතකොට මේ මොඩියුල්ස් තෝරගෙන දැන් අපිට මේකේ ගොඩාක් මොඩියුල්ස් තියෙන නිසා මට පුළුවන් මට අවශ්‍ය මොඩියුල් ටික විතරක් තෝරගෙන ඒක ඉගෙනගෙන මගේ ෆියුචර් කැරියර් එක මට තෝරගන්න පුළුවන්. ඒක තමයි ලොකුම වෙනසක් විදියට මේකේ හඳුනා ගන්න පුළුවන්. ඉස්සර නම් සබ්ජෙක්ට් එකේ ඔක්කොම ඉගෙනගෙන එක්සෑම් එක ලියනවා අපි සමහර දේවල් ඉගෙන ගන්න කියලාවත් අපි තේරෙන්නේ නැහැ. හැබැයි අපි ඉගෙන ගන්නවා. දෙන් එම නෙවෙයි අපිට කැරියර් එකට ඕනි විදිහට නැත්නම් අපිට ජොබ් එකකට යන ඕනි විදිහට ඒකට අදාළ මොඩියුල්ස් ටික තෝරගෙන ඉගෙන ගන්න පුළුවන් ක්‍රමවේදයක් තමයි මේ මොඩියුල් සිස්ටම් එකේ හඳුන්වලා දීලා තියෙන්නේ. එතකොට සබ්ජෙක්ට්ස් කියන එක මේන් සබ්ජෙක්ට් එකේ ඇතුළ තමයි මොඩියුල්ස් එන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් ඔයා කවද්ද හරි ග්‍රේඩ් 10 11 යනකොට මාක්ස් ආනකොට දැන් ඔයාගේ මොකක් හරි මාක්ස් කියනකොට අපිට කියන්න බෑනේ මොඩියුල් මාක්ස් කියන්න බෑ. මොඩියුල් මාක්ස් ඔක්කොම හදලා සබ්ජෙක්ට් එකේ ෆයිනල් GPA එකක් ඇති. ඒක තමයි ඔයාගේ ෆයිනල් මාක්ස් විදිහට අපි කැල්කියුලේට් කරන්න පුළුවන්. එතකොට සබ්ජෙක්ට්ස් තමයි මේන් සබ්ජෙක්ට් එකේ ඇතුලේ මොඩියුල්ස් විදිහට මේවා වෙන් කරලා තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් ගත්තා නම් දැන් අපි සබ්ජෙක්ට් එක ග්‍රේඩ් 6 එකේ ඕගොල්ලන්ට තියෙනවා සබ්ජෙක්ට්ස් ගොඩාක් තියෙනවා. මම මෙතනදී මේක ග්‍රේඩ් 6 එකට අදාළ දේ නිසා ග්‍රේඩ් 6 එකේ එන ප්‍රධානම සබ්ජෙක්ට් වල එකක් ICT සබ්ජෙක්ට් එකක් එනවා. maths සබ්ජෙක්ට් එකක් එනවා. එතකොට ICT කියන සබ්ජෙක්ට් එකේ කොටස් තියෙනවා. ඒ කියන්නේ මොඩියුල්ස් විදිහට වෙන් කරලා තියෙනවා. නැත්නම් යුනිට්ස් විදිහට වෙන් කරලා තියෙනවා. ඒක මොඩියුල් 1, මොඩියුල් 2 කියලා. එතකොට මොඩියුල් 1 එක අපිට දීලා තියෙනවා කම්පියුටර් සිස්ටම් කියන එක. ඒක කියන්නේ පරිගණකයක් ගැන බේසික් දැනුම ගන්න එක. මොඩියුල් 2 එක ඉලෙක්ට්‍රොනික ඩොකියුමන්ට්ස් කියලා තියෙනවා. ඒ කියන්නේ එතනදී අපිට පුළුවන් ඉලෙක්ට්‍රොනික ඒ කියන්නේ Word වගේ softwares use කරගෙන කොහමද අපි documents prepare කරන්නේ කියන ඒකේ introduction part එක තමයි එතන තියෙන්නේ. දැන් maths කියන subject එක ගත්තා නම් maths කියන subject එකේ module 1, module 2 මේකේ modules 3ක් විතර තියෙනවා. මම module 2ක් කියනවා. module 1 එක තියෙන්නේ numbers කියන එක. module 2 එක තියෙනවා geometry and measurement කියන එක. එතකොට මේ විදිහට තමයි modules වෙන් වෙලා යන්නේ. සමහර subjects තියෙනවා module 2යි. සමහර subjects තියෙනවා module 3යි. සමහර subject තියෙනවා module 1යි. එතකොට එක විදිහට මේ subjects මේ විදිහට වෙන් කරලා තියෙනවා. එතකොට මේක තමයි module system කියලා කියන්නේ. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් එක subject එකක් ගත්තා නම් ඒකේ තුලේ modules 3ක් තියෙන්න පුළුවන්. ඒ වගේ තව subject එකක් ගත්තා නම් ඒකේ තුලෙත් modules 3ක් තියෙන්න පුළුවන්. එතකොට මේ subject එක complete කරන්න ඕනි නම් මේ modules 3ම complete කරන්න ඕනි. මේ subject එක complete කරන්න ඕනි නම් මේ modules 3ම complete කරන්න ඕනි. එතකොට තමයි මේක තමයි අපි කියන්නේ මොඩියුල් සිස්ටම් කියලා. මේක යුනිවර්සිටි ස්ටයිල් එකට තමයි දැන් අපි සාමාන්‍යයෙන් ස්කූල් වලත් මේක ක්‍රියාත්මක කරන්න යන්නේ මේ මොඩියුල් සිස්ටම් එක. අපි දැන් බලමු ග්‍රේඩ් 6 එකට අලුත් සිලබස් යටතේ සබ්ජෙක්ට්ස් කොහමද එන්නේ ඒකට අදාළ මොඩියුල්ස් මොනවද කියන එක. එතකොට ග්‍රේඩ් 6 එකේ මේ සබ්ජෙක්ට්ස් ටික කැටගරි 3කට වෙන් කරලා තියෙනවා. එකක් තමයි essential subjects, ඒ කියන්නේ අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. අනිත් එක තමයි further learning, ඒ කියන්නේ optional subjects. නැත්නම් further learning කියන එක subjects නෙවෙයි, මේක modules. අමතර modules. අනිත් එක තමයි transversal skills කියන එක subjects category එක. එතකොට මේ subjects වලින් තමයි grade 6 එකේ ඉන්න students ඒගොල්ලන්ට අදාළ modules ටික තෝරගන්න ඕනේ. එතකොට දැන් මේකේ module system එනවා. මේ credits කියන කෙනා අපි මේක English වල මම මේ subjects ටික පෙන්නන්නම්. අපි මේක සිංහලෙන් බලමු. එතකොට මේකේ අනිවාර්ය විෂයන් කියන category එකක් තියෙනවා. වෙඩිදුර ඉගෙනීම කියන category එකක් තියෙනවා. අනිත් එක තමයි පරිවර්තනීය කුසලතා කියන category එකක් තියෙනවා. එතකොට modules credits
කියන එක concept එකත් මම කියලා දෙන්නම්. අපි first එකට බලමු අනිවාර්ය විෂයන් යටතේ මොන විෂයන්ස් තියෙන්නේ කියන එක. එතකොට මෙතනදී මව් බස, ඉංග්‍රීසිය, දෙවන ජාතික භාෂාව, ගණිතය, විද්‍යාව මේ වගේ සබ්ජෙක්ට්ස් 15ක් තියෙනවා. මේකේ මේ ක්‍රීඩා, පුස්තකාල, සමිති සමාගම සංගම් කියනක මේක අපි සබ්ජෙක්ට් එකක් විදිහට ගන්නත් පුළුවන්. මේකට ගොඩාක් දුරට මේකේ පාටිසිපේෂන්ස් විතරක් තමයි තියෙන්නේ. එතකොට සබ්ජෙක්ට් විදිහට මේක අපි කන්සිඩර් කරන්න පුළුවන්. ඒක නැතුව සබ්ජෙක්ට්ස් 14ක් අනිවාර්යයෙන්ම ළමයි තෝරගන්න ඕනි. එතකොට මේ සබ්ජෙක්ට් එකක දැන් අපි ගමුකෝ මව් බස කියන සබ්ජෙක්ට් එක ගත්තා නම් ඒකේ තියෙන මොඩියුල්ස් 3ක් තියෙනවා. ඒතර මේ මොඩියුල් 3ම මේ ටර්ම් එකක, ඒ කියන්නේ මේක එක ටර්ම් එකට අදාළ දේවල්. ඒතර ටර්ම් 1 එකේ මේ මොඩියුල්ස් 3ම කම්ප්ලීට් කරා නම් මෙයා මේකට ක්‍රෙඩිට් එක මෙයාට හම්බ වෙනවා. ඒතර මේකට හම්බ වෙන ක්‍රෙඩිට් ප්‍රමාණය 3ක් හම්බ වෙනවා. ඒතකොට මොඩියුල්ස් 3ට ක්‍රෙඩිට්ස් 3ක් හම්බ වෙනවා. එතනින් අදහස් වෙන්නේ එක මොඩියුල් එකට එක ක්‍රෙඩිට් එකක් හම්බ වෙනවා. මේ ක්‍රෙඩිට් කියන එක මම මොනවද කියන පස්සේ කියන්නම්. දෙවෙනි එක තමයි වෙඩිදුර ඉගෙනීම. ඒ කියන්නේ වෙඩිදුර ඉගෙනීම කියන්නේ further learning කියනකොට මෙතනදී ගොඩාක් කට්ටිය හිතාගෙන ඉන්නවා මේක වෙනම සබ්ජෙක්ට්ස් කියලා. මේක වෙනම සබ්ජෙක්ට්ස් නෙවෙයි. මෙතන අපි බලුවා සබ්ජෙක්ට්ස් මේ ක්‍රීඩාත් එක්ක සබ්ජෙක්ට්ස් 15යි තියෙන්නේ. ක්‍රීඩාව නැත්තම් 14යි. එතකොට මෙතනදී further learning එකේ මේ සබ්ජෙක්ට්ස් වලින්ම මේ ක්‍රීඩා, පුස්තකාල, සමිති සමාගම් සහ සංගම් කියන සබ්ජෙක්ට් එක නැතුව ඉතුරු සබ්ජෙක්ට්ස් 14කින් මේ ස්ටුඩන්ට්ස්ලාට පුළුවන් එක මොඩියුල් ගානේ මොඩියුල්ස් 3ක් තෝරගන්න. එතකොට මේකේ ඔප්ෂන්ස් 3ක් ඒගොල්ලන්ට තෝරගන්න පුළුවන් එක මොඩියුල්ස් විදියට. එතකොට මෙතනදී මේ අධ්‍යාපන මේ සිස්ටම් එකේ තියෙන ලොකුම ගැටලුවක් වෙන්න පුළුවන් මේ සබ්ජෙක්ට්ස් 14කින් මේ සබ්ජෙක්ට්ස් 14කින්ම මොඩියුල් තෝරගන්න ළමයින්ට අපි chance එක දුන්නා නම් ස්කූල් මැනේජ්මන්ට් එකට ටයිම් ටේබල් දාන්න අමාරු වෙයි. ඒ වගේම සබ්ජෙක්ට් ටීචර්ස් වලට ගොඩාක් ගැටලුවක් වෙයි. මේ චැලෙන්ජ් එක මොකක්ද කියන එක මම පස්සේ පැහැදිලි කරන්නම්. හැබැයි මේවා වෙනම සබ්ජෙක්ට්ස් වෙයි මොඩියුල්ස් 3ක් තෝරගන්න ඕනේ. උදාහරණයට දැන් මෙතන මව් බස එක ස්ටුඩන්ට් තෝරගත්තා නම් ඒකට මොඩියුල් එකක් එනවා. ගණිතය තෝරගත්තා නම් තව මොඩියුල් එකක් එනවා. ඒත් එක්කම ඉතිහාසය තෝරගත්තා නම් තව මොඩියුල් එකක් එනවා. එතකොට අනිවාර්යම විෂයන් වල දැන් අපි මව් බස ගත්තා නම් මොඩියුල් 3ක් තියෙනවා. මේක ඔප්ෂනල් එකේ එයා මව් බස තෝරගත්තා නම් දැන් මොඩියුල් 4ක් කරන්න වෙනවා. ඒ මොඩියුල් 4ම ටර්ම් එක ඉවර කරනකොට එයාට ක්‍රෙඩිට් 4ක් හම්බ වෙයි. ඒක තමයි මේ වෙඩිදුර ඉගෙනීම කියන එක. මේක සබ්ජෙක්ට්ස් නෙවෙයි. මේක සබ්ජෙක්ට් එකේ ඇතුළට එන මොඩියුල්ස් ටික. අනිත් එක තමයි පරිවර්තනීය කුසලතා කියන්නේ. එහෙම නැත්නම් ට්‍රාන්ස්වර්සල් ස්කිල්ස් කියලා අපි කියනවා. ඒතර මේ ට්‍රාන්ස්වර්සල් ස්කිල්ස් වල සබ්ජෙක්ට්ස් 9ක් තියෙනවා. මේ සබ්ජෙක්ට් 9 තමයි සාහිත්‍ය අගය කිරීම, මාධ්‍ය අධ්‍යයනය, සේවාංශ අධ්‍යයන, ගෝලීය අධ්‍යයන, සමාජ සේවා, සෞඛ්‍ය හා ක්‍රීඩා, අනිත් එක සෞන්දර්ය අගය කිරීම, වෘත්තීය සූදානම් සඳහා පදනම, ඩිජිටල් පුරවැසිභාවය. මේ සබ්ජෙක්ට්ස් 9කින් ග්‍රේඩ් 6 එකට අදාළ වෙන්නේ සබ්ජෙක්ට්ස් 4ක් වෙන්න ඇති. මේක පොඩ්ඩක් ඔයගොල්ලෝ ක්ලියර් කරගන්න. එකක් තමයි සාහිත්‍ය අගය කිරීම එකකුත් මේකයි. අනිත් එක ගෝලීය අධ්‍යයන දෙවෙනි එක. අනිත් එක සමාජ සේවා අනිත් එක තමයි වෘත්තීය සූදානම් සඳහා පදනම කියන මේ සබ්ජෙක්ට්ස් 4 තමයි ග්‍රේඩ් 6 එකේ ළමයින්ට choice කරන්න පුළුවන්. මේ සබ්ජෙක්ට්ස් 4න් ඒගොල්ලෝ ඔප්ෂනල් සබ්ජෙක්ට්ස් දෙකක් තෝරගන්න ඕනේ. දෙකකින් එකකට එක මොඩියුල් ගානෙන් මොඩියුල්ස් දෙකක් හම්බ වෙනවා. එතකොට ටෝටල් මොඩියුල්ස් හම්බ වෙන්නේ 35 මොඩියුල්ස් ග්‍රේඩ් 6 ළමයින්ට මේ ග්‍රේඩ් 6 එකේ ෆස්ට් ටර්ම් එකේ කරන්න ඕනේ. එතකොට මේක තමයි මොඩියුල් බේස්ඩ් කියන එක. එතකොට බලන්න මෙතනදී එක මොඩියුල් එකට එක ක්‍රෙඩිට් එකක් විදියට හම්බ වෙනවා. අපි තව දුරක් බැලුවා නම් අපි දැන් සාමාන්‍යයෙන් සබ්ජෙක්ට්ස් and ක්‍රෙඩිට්ස් කියන එක මම පැහැදිලි කරන්නම්. දැන් අපි ICT geography ICT maths කියන සබ්ජෙක්ට්ස් තුනක් ගමු. මේ සබ්ජෙක්ට්ස් වල geography කියන සබ්ජෙක්ට් එක ගත්තා නම් 1 මොඩියුල් තමයි තියෙන්නේ. ඒකේ තියෙන්නේ එකම එක මොඩියුල් එක විතරයි. ICT එක ගත්තා නම් මොඩියුල්ස් දෙකක් තියෙනවා. maths එක ගත්තා නම් මොඩියුල්ස් 3ක් තියෙනවා. අනිවාර්යයෙන්ම මොඩියුල්ස් කියන එක. සාමාන්‍යයෙන් ස්ටුඩන්ට්ස්ලා ඒගොල්ලෝ ඒ කියන්නේ further learning වලත් මේකට අමතර මොඩියුල්ස් තෝරගත්තා නම් ICT එකට තව මොඩියුල් එකක් එඩ් වෙයි. maths එකට තව මොඩියුල් එකක් එඩ් වෙයි. ඒක ඒගොල්ලෝ තෝරගෙන සබ්ජෙක්ට්
සබ්ජෙක්ට් එක හදාලා සාමාන්‍යයෙන් මම කියලා දෙන්නම්. එතකොට අනිවාර්ය සබ්ජෙක්ට්ස් වල ජියෝග්‍රැෆි එකේ එක මොඩියුල් තියෙනවා. මේකේ මොඩියුල්ස් දෙකක් තියෙනවා. මැත්ස් වල මොඩියුල්ස් තුනක් තියෙනවා. මොඩියුල්ස් කියන එක ලොකුවට කන්ෆ්ලික්ට් කරගන්න එපා. මේක සබ් යුනිට් එකක් කියලා හිතා ගන්න. සබ් යුනිට් කොටසක් කියන එක. හරිද? රයිට්. එතකොට මේකේ එක මොඩියුල් එකට දැන් ජියෝග්‍රැෆි කියන එක ටර්ම් 1 එකේ කම්ප්ලීට් කරනකොට එයාට එක ක්‍රෙඩිට් එකක් හම්බ වෙනවා. මේ ක්‍රෙඩිට් කියන්නේ එඩියුකේෂන් සිස්ටම් එකේ ස්ටුඩන්ට්ස්ලාගේ ඒගොල්ලගේ ටැලන්ට් එක මෙෂර් කරන්න භාවිතා කරන යම් මෙතඩ් එකක් තමයි මේ ක්‍රෙඩිට් සිස්ටම්ස් කියලා කියන්නේ. මේක ගොඩාක් දුරට යුනිවර්සිටිස් වල මේක දෙනටත් ප්‍රෝග්‍රස් වෙනවා. ලෝකේ විවිධ රටවල් වල මේ එක විදිහට මේ ක්‍රෙඩිට් සිස්ටම් එක ඉම්ප්ලිමන්ටේෂන් වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් මේක හදාස් වෙන්නේ එක ක්‍රෙඩිට් කියන්නේ පෙය 10ක්. පෙය 10ක් එක ස්ටුඩන්ට් කෙනෙක් එයාගේ ලර්නින් වෙන්න පුළුවන්, එයාගේ සෙල්ෆ් ස්ටඩි වෙන්න පුළුවන්, ඇසයින්මන්ට්ස් වෙන්න පුළුවන්, ඒකේ ඇක්ටිවිටීස් වෙන්න පුළුවන්, ඒකේ ප්‍රසන්ටේෂන්ස් වෙන්න පුළුවන්. මේ හැම එකම පෙය කියන්නේ 10 hours තුල එයා කරනවා නම් ඒක තමයි 1 credit කියන එක අදහස් වෙන්නේ. ඒක තමයි 1 credit කියන එක අදහස් වෙන්නේ. ඒතර සාමාන්‍යයෙන් grade 6 එකේ හඳුන්වලා දීලා තියෙන හැම මොඩියුල් එකක්ම 10 hours තමයි. එක මොඩියුල් එකක් 10 hours කරන්න ඕනි. ඒ කියන්නේ එක ටර්ම් එකේ එක මොඩියුල් එකක් 10 hours කරන්න ඕනි. ඒ නිසා තමයි මේ මොඩියුල් එකට එක ක්‍රෙඩිට් එකක් හම්බ වෙන්නේ. සාමාන්‍යයෙන් අපි ඉදිරියට යනකොට දැන් grade 6 7 8 යනකොට අලුත් දේවල් එනකොට සමහර මොඩියුල්ස් තියෙන්න පුළුවන්. පැය 20ක් කරන්න ඕනි වෙන්න පුළුවන්. පැය 20ක් කරන්න වෙන්න පුළුවන්. ඒතර පැය 20ක් මේ මොඩියුල් එක තිබ්බා නම් ඒ මොඩියුල් වල අපි ඒකට 2 credits එක හම්බෙයි. ඒ විදිහ තමයි credits එක කැල්කියුලේට් වෙන්නේ. ඒතකොට සාමාන්‍යයෙන් 10 hours මොඩියුල් එකකට එක ක්‍රෙඩිට් එකක් 30 hours මොඩියුල් එකක් නම් ක්‍රෙඩිට් 3ක්. ඒ කියන්නේ 30 hours ඉගෙන ගන්න මේ මොඩියුල් එකේ ගොඩාක් දේවල් තියෙනවා. ඒ මොඩියුල් එකේ ඇක්ටිවිටීස් වැඩි, ඒ මොඩියුල් එකෙන් එයා ගන්න දෙනුමත් වැඩි. ඒ නිසා තමයි ඒකට ක්‍රෙඩිට්ස් උත් වැඩි වෙන්නේ. ඒතකොට මේක තමයි ක්‍රෙඩිට් සිස්ටම්ස් කියලා කියන්නේ. මේක සාමාන්‍යයෙන් දෙයක් යුනිවර්සිටිස් වල ප්‍රෝග්‍රස් වෙන එක. එතකොට ICT වලට ක්‍රෙඩිට්ස් දෙකක් හම්බ වෙනවා. මැත්ස් වලට ක්‍රෙඩිට් 3ක් හම්බ වෙනවා. මේක අනිවාර්යයෙන්ම සබ්ජෙක්ට්ස් තෝරගන්න ශිෂ්‍යයන්ට විතරයි. දැන් අපි සාමාන්‍ය එඩිෂනල් තෝරගන්නකොට තව මොඩියුල් එකක් වැඩි වෙයි, ක්‍රෙඩිට් එකක් වැඩි වෙයි. ඒතර මේක තමයි ක්‍රෙඩිට් සිස්ටම් කියලා කියන්නේ. එතකොට grade 6 එකේ total subjects එනම් 17ක් තියෙනවා. මම කිව්වේ 17ක් කියනකොට ඒකේ 16යි subjects එන්නේ, 17 වෙනි එක participation විතරයි. ඒකේ assignments එම වෙන විදිහට තියෙන්නේ. එතකොට ඒක subject එකක් විදිහට ගත්තා නම් 17යි. හරිද? එතකොට ඒකේ total modules එන්නේ 35ක් modules තියෙනවා. එතකොට total credits හම්බ වෙන්නේ අපිට 35යි. එතකොට සාමාන්‍යයෙන් තවත් දෙයක්ත් calculate කරගන්න පුළුවන්. term 1 එකේ student කෙනෙක් පැය 350ක් ඉගෙන ගන්න ඕනි. පැය 350ක් යා කරන්න ඕනි මේ මොඩියුල්ස් 35ම ඉවර කරන්න. හේතුව එක මොඩියුල් එකට පැය 10යි නම් එයාට පැය මොඩියුල්ස් 35ක් තියෙනවා. ඒ කියන්නේ 350ක් අවශ්‍ය යනවා ටර්ම් එකක මේ මොඩියුල්ස් ටික කම්ප්ලීට් කරන්න. එයාට පුළුවන් කමක් තියෙනවා නම් ඒ කාලයටත් කලින් මේ මොඩියුල්ස් ටික ඉවර කරන්න පුළුවන්. ඒක එයාගේ හැකියාව අරහා ඒක වෙනස් වෙන්න පුළුවන්. ඒතර මේ විදිහට තමයි සබ්ජෙක්ට්ස් වලට ක්‍රෙඩිට්ස් වැටෙන්නේ. අපි අනිත් එක මොඩියුල් ඩියුරේෂන්ස් කියන බලමු. මම කලින්ම කිව්වා grade 6 එකේ පළවෙනි ටර්ම් එකේ ඉන්ට්‍රොඩියුස් කරලා තියෙන හැම මොඩියුල් එකකටම 10 hours time period එකක් හම්බ වෙනවා. එතකොට ඒකට තමයි 1 credit එකක් හම්බ වෙන්නේ. සමහර වෙලට අනිත් terms වල එහෙම නැත්නම් අනිත් classes වලට යනකොට module වල time එක වෙනස් වෙන්න පුළුවන්. එතකොට දැන් grade 8 එකට එනකොට module එකට 20 hours හම්බ වෙනවා නම් ඒකට හම්බ වෙන credit ප්‍රමාණයත් වැඩි වෙන්න ඉඩ තියෙනවා. අනිත් එක තමයි එක credit එකක් ගන්න ඕනි නම් එක module එකක් හරියට completely ඉවර කරන්න ඕනි student කෙනෙක්. එතකොට තමයි එයාට credit එකක් හම්බ වෙන්නේ. තවත් දෙයක් තමයි දැන් මෙතන අපි ස්කෝලේ ටයිම් ටේබල් එකක් ගන්නකොට එක මොඩියුල් එකට 50 minutes එක allocate වෙනවා. ඒ කියන්නේ එක පීරියඩ් එකක් allocate වෙන්නේ 50 minutes. එතකොට දවසකට periods 7ක් වෙටනවා. ඒ කියන්නේ මොඩියුල්ස් 7ක් වෙටනවා. එතකොට periods 7යි. සතියට periods 35ක් වෙටනවා. එතකොට මේ විදිහට තමයි ටයිම් ටේබල් එක allocate වෙන්න යන්නේ. එතකොට සාමාන්‍යයෙන් දැන් Tamil Sinhala schools නම් දැන් 2 o'clock වෙනකන් extend වෙනවා. ඒ වගේම Muslim schools නම් 2:45 වෙනකන් allocate වෙනවා. සමහර දේවස්වල
පොඩි චේන්ජස් එක්කම. එතකොට මේ විදිහට තමයි ටයිම් ටේබල්ස් වල පීරියඩ් ඇලොකේට් වෙන්නේ එක මොඩියුල් එකකට. දැන් තවත් ප්‍රධාන දෙයක් තමයි එක මොඩියුල් එකට අදාළ පීරියඩ්ස් ෆ්ලෙක්සිබල් වෙන්න පුළුවන් කියලා තියෙනවා. හැබැයි ඒක හරි විදිහට ටයිම් ටේබල් දෙන්න නම් ෆ්ලෙක්සිබල් වෙන්නේ නැහැ. හැබැයි සමහර සබ්ජෙක්ට්ස් වලට වෙඩිපුරම පීරියඩ් එකක් ඕනි නම් ඒක ඇලොකේට් කරගන්න පුළුවන් විදිය. ඒ කියන්නේ ෆ්ලෙක්සිබල් කියන එක අදහස් වෙන්නේ මැනේජ්මන්ට් එක මේක ඩිසයිඩ් කරගන්න පුළුවන් කියන එක තමයි. අනිත් එක තමයි ස්ටුඩන්ට්ස් මේ එක ටර්ම් එකේ එයා ක්‍රෙඩිට් 35ම ගන්න ඕනේ. ඒ කියන්නේ මොඩියුල්ස් 35ම සක්සස්ෆුල් එකට ඉවර කරලා ක්‍රෙඩිට් 35 ගන්න එක අනිවාර්ය වෙනවා ටර්ම් එක එයා කම්ප්ලීට් කරනවා නම්. මේ විදිහට තමයි මොඩියුල් සිස්ටම් එක යන්නේ. අනිත් එක අපි මොඩල් ටයිම් ටේබල් එකක් කොහමද ඉම්ප්ලිමන්ටේෂන් කරන්නේ කියන එක බලමු. මිනිස්ට්‍රි එකේ මොඩල් ටයිම් ටේබල් එකක් නිකුත් කරලා තියෙනවා. මේ මොඩල් ටයිම් ටේබල් එක විදියට 7:30 ස්කූල්ස් පටන් ගන්න ඕනි. පළවෙනි පීරියඩ් එක පටන් ගන්න ඕනි 7:40 වලට. 7:40 ඉඳලා 8:30 වෙනකම් 15 minutes time එකට allocate වෙනවා. ඒත් එක්කම ස්කූල් ඉවර වෙන්න ඕනි 2ට 2 o'clock තමයි ස්කූල් ඉවර වෙන්න ඕනි. දවසකට periods 7ක් ඉම්ප්ලිමන්ටේෂන් වෙලා තියෙනවා. කියන්නේ පීරියඩ් 7ක් කරන්න ඕනි. ඒත් එක්කම සතියට periods 35ක් කරන්න ඕනේ මොඩල් ටයිම් ටේබල් එක විදියට. නැත්නම් අලුත් ටයිම් ටේබල් එකක් ස්කූල් එකට මේ විදියට තමයි ප්‍රපෙයාර් කරගන්න ඕනේ. මේත් එක්කම මුස්ලිම් ස්කූල්ස් ටික ගත්තා නම් ඒගොල්ලෝගේ මේ ටයිම් ටේබල් එකේ පොඩි චේන්ජ් එකක් තියෙනවා. Monday ඒගොල්ලන්ට 7 periods, Tuesday 8 periods, Wednesday 8 periods, Thursday 8 periods, Friday 4 periods. ඒ කියන්නේ 8 into 3 24 31 එක හතර එකතු වුණා නම් 35. total 35ක තමයි කවර් වෙන්නේ. එතකොට මේගොල්ලෝගේ සාමාන්‍ය විදියට Monday ස්කූල් ඉවර වෙන්නේ 2ට තමයි. හැබැයි Tuesday, Wednesday, Thursday 2:50ට තමයි ස්කූල් ඉවර වෙන්න ඕනි. Friday ස්කූල as usual 11:20 ස්කූල් ඉවර වෙන නිසා. එතකොට මේක ස්කූල් මුස්ලිම් ස්කූල්ස් වලට අදාළ ටයිම් ටේබල් ෂෙඩියුල් එක මේ විදිහට තමයි එන්නේ. එතකොට මේ මොඩල් ටයිම් ටේබල් එක ගත්තා නම් මේක වීක්ලි සමරි එක අපි බලුවා නම් total 17 subjects තියෙනවා PTත් එක්ක periods 35ක් තියෙනවා. මේ period 35ම modules එක ගානෙන් ඔයාලට calculate කරගන්න පුළුවන්. එතකොට මෙතනදී දැන් ගොඩාක් කට්ටිය මේකේ තියෙන subjects කීයද කියන එකෙන් පොඩි confusion එකක් තියෙනවා. හොඳට මතක තියාගන්න 17 subjects තමයි PT කියන කියන්නේ sports කියන subject උත් එක්ක ඒක නැත්නම් 16 subjects තමයි. දැන් ඒකට හේතුව මෙතනදී අපි බලපු ප්‍රධානම දෙයක් තමයි වෙඩිදුර ඉගෙනීම කියන subjects එක මේක subjects තුනක් නෙවෙයි. මේක modules තුනක්. ඒක මේ subjects වල ඇතුළත තමයි ඒක include වෙන්නේ. මේ ඒකට අමතරව මේක subjects දෙකක් විදිහට අපි consider කරන්න පුළුවන්. ඒකත් එක්ක total තමයි 17 subjects වෙන්නේ. මේ ක්‍රීඩා පුස්තකාල සමිති සමාගම සහ සංගම් කියනත් එක්කම මේක නැත්නම් 16 subject එක තමයි. මේ විදිහට තමයි time table එකක් implementation කරන්න අවශ්‍ය වෙලා තියෙන්නේ අලුත් syllabus එකේ යටතේ. අනිත් එක අපි බලන්න යන්නේ evolution techniques එහෙම නැත්නම් evolution methods. ඒ කියන්නේ grade 6 එකේ පළවෙනි term එක ඉවර වෙනකොට කොහොමද අපි students ලාව measure කරන්න යන්නේ කියන එක තමයි. එතකොට මේකේ පළවෙනි දේ තමයි මේකේ final exams නෑ. මේකේ අපිට exams තියෙන්න ඕනි කියන අවශ්‍යතාවයක් නෑ. අපි මේකේ activity based measuring එකක් තමයි කරන්න යන්නේ. දෙවෙනි එක තමයි 17 subjects තියෙනවා. ඒකේ total 35 modules තියෙනවා. මේ 35 modules වලටම අපි evaluation එකක් කරන්න ඕනේ. මේ evaluation කරන්නේ simple ක්‍රමයක් තමයි. අප එක module එකක් ගත්තා නම් ඒ module එකේ n number of continuous assessments තියෙනවා. කියන්නේ assessments තියෙනවා, final assessment කියලා එකක් තියෙනවා. මම assessment continuous assessment එකට මම n කියන නම්බර් එක දාලා තියෙනවා. ඒකට හේතුව තමයි දැන් අපි ICT කියන සබ්ජෙක්ට් එක ගත්තා නම් ඒකේ මොඩියුල් එකක් තියෙනවා මොඩියුල් 1. මේ මොඩියුල් 1 එකේ අපිට assessment කියන්නේ continuous assessment 5ක් දීලා තියෙනවා. මේක සබ්ජෙක්ට් මේක මොඩියුල් වයිස් වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ health සබ්ජෙක්ට් එක ගත්තා නම් assessment 2යි. ඒ වගේම maths ගත්තා නම් 5ට වැඩියෙන් assessments තියෙන්න පුළුවන්. ඒ නිසා එක එක සබ්ජෙක්ට් එකට අදාළ මේක continuous assessment කියන්නේ දිගට එයාව measure කරන්න සාමාන්‍යයෙන් assessment ඒ වගේ දේවල් දෙන්න ඕනි. මේක මේ continuous assessment එක කොහමද වෙන්න ඕනි කියන එක ඔයාගේ guide එකේ teacher කියන්නේ ඔයාගේ text books එකේ detail එකට දීලා තියෙනවා. සාමාන්‍යයෙන් කියනකොටම ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් මේකේ පැහැදිලිවම මේ විස්තර දීලා තියෙනවා කොහමද මේ assessment ටික කරන්න ඕනි, ඒකට කොහමද ලකුණු දෙන්න ඕනි කියන එක. අනිත් එක මේකත් එක්ක එකතු වෙන්න ඕනේ final assessment එක. දැන් අපි assessment 5ක් තියමුකෝ continuous assessment. මේ assessment 5ම එකතු කරලා එන්න එක තමයි continuous assessment එක. ඒකත් එක්ක final assessment එකයි තියෙන්නේ. මේ final assessment එක teacher decide කරන්න පුළුවන් කොහමද
කොහොමද එවලුවේෂන් එකක් කරන්නේ කියන එක මේක සාමාන්‍යයෙන් එක්සෑම් එකක් වෙන්න පුළුවන් නැත්නම් ප්‍රසන්ටේෂන් එක බලන්න පුළුවන් ටීම් වර්ක් ස්කිල්ස් බලන්න පුළුවන් ඒක ටීචර් ඉන්ඩිපෙන්ඩන්ට්ලි චූස් කරන්න පුළුවන් මේ ෆයිනල් ඇසස්මන්ට් එක කොහොමද වෙන්න ඕනි කියලා. එතකොට මේ දෙක එකතුව තමයි එයාගේ ෆුල් ඊච් මොඩියුල් එකේ මාක්ස් එක විදිහට අපි ගන්නෙ. එතකොට දැන් මේකට මාක්ස් දාන විදිහ අපි බැලුවා නම් කන්ටිනියස් ඇසස්මන්ට් එකට මාක්ස් 70ක් තමයි දෙන්න ඕනි. ඒ කියන්නේ මේ ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. හැබැයි කන්ටිනියස් ඇසස්මන්ට් එකට දෙන්න ඕනි ටෝටල් ලකුණු 70 තමයි. 70ක් තමයි දෙන්න ඕනි. දැන් අපි සාමාන්‍යයෙන් මම මේ තව පැහැදිලි කරන්න. දැන් අපි හෙල්ත් පාඩම ගත්තා නම් ඒකේ එක මොඩියුල් එකේ continuous assessments දෙකක් තියෙනවා නම් එතකොට බලන්න එකකට 35 ගානෙන් දෙකකට 70 දෙන්න පුළුවන්. ඒ විදිහට හරියටම මාක්ස් එක දෙන්න පුළුවන්. ඒක health subject එකට අදාළ දෙයක්. සාමාන්‍යයෙන් IT subject එකේ මොඩියුල් එකක් ගත්තා නම් assessment පහක් තියෙනවා නම් මේ පහට මාක්ස් දෙන විදිහේ එක්කෝ 15 ගාන දීලා ඇති. එහෙම නැත්නම් මම IT වලට නම් මේ 70 හරි විදිහට එන විදිහට තමයි මාක්ස් දීලා තියෙන්නේ. ඉතින් සමහර තැන්වල 70ට වැඩියෙන් මාක්ස් එනවා කියමුකෝ. දැන් උදාහරණ ගත්තා නම් ඔයා maths එකේ assessment තියෙනවා පහක් ඒ පහට ඔයා මාක්ස් දෙන්න ඕනි. දැන් පළවෙනි එකට 20යි දෙවෙනි එකට 20යි තුන්වෙනි එකට 20යි හතරවෙනි එකට 10යි පස්වෙනි එකට 10යි. එතකොට මේකේ ටෝටල් එක එන්නේ කීයද 80ක් එනවා. එතකොට මේ 80 ඔයා ඩිවයිඩ් කරලා 70ට ගන්න ඕනේ. එතකොට ඔයා 80 බෙදීම 100 බෙඩි කිරීම 70 මගින් ඔයා මේකට අදාළ percentage එක calculate කරලා තමයි මෙතන assessment marks එක ගන්න ඕනේ. ඒක සමහර subjects වලට ඔයාලට ගැටලුවක් වෙන්නේ assessment එකට 70 එන විදිහටම ලකුණු දීලා තියෙන නිසා. එහෙම නැත්නම් මේ technique එකකින් හදාගන්න. අනිත් එක final assessment එක 100ට 30යි දෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ final assessment එක teacher decide කරන්න පුළුවන් කොහොමද තියෙන්න ඕනේ කියලා. ඒකට ලකුණු දෙන්න පුළුවන් teacherට මේක 100ට 30ක් විදිහට. එතකොට මේ දෙකේ එකතුව තමයි total එක විදියට consider වෙන්නේ එක term එකේ එක module ගේ total marks එක විදියට මේක අපි consider කරන්න පුළුවන්. මේව තමයි marks calculate වෙන්නේ. එතකොට මේකේ දැන් අපි සාමාන්‍යයෙන් term එකක් ගත්තා නම් හැම subject එකේම modules තියෙනවානේ. ඒතකොට modules තියෙනවා. අපි දැන් ගමුකෝ ICT කියන module එක තියෙනවා. මේ ICT කියන module එකේ අපි දැන් පළවෙනි module නම් ඒකට අපි total එක calculate කරනවා. ඒතකොට අපි total එකක් ආපු ගමන්ම මේ total විදියට අපිට grade එකක් allocate කරන්න පුළුවන්. ඒකත් ඒගොල්ලෝ chart එකේ දීලා තියෙනවා. කොහොමද total එකට මොනවද grade එක වෙන්න ඕනි කියලා. ඒතකොට මේ grade එක Aද Bද A positiveද ඒ වගේ දේවල් allocate කරන්න පුළුවන්. මේ allocate කරන grade එකට අපි value එකක් mention කරන්න පුළුවන්. ඒක තමයි අපි කියන්නේ GPV කියලා. කියන්නේ grade point value කියලා අපි කියනවා. දැන් සාමාන්‍යයෙන් A කියන grade එකක් ගත්තා නම් ඒකට allocate වෙලා තියෙනවා GPV එකක්. ඒතකොට A එකකින් එයාගේ value වරහයක measure කරන්න බෑනේ. ඒතකොට එයාගේ result එක. එතකොට ඒකට value එකක් දෙන්න පුළුවන් මේ GPV කියන calculation එක තමයි. එතකොට ඔයා එක module එකට ඔයා මේ විදිහේ GPV එකක් ගත්තා නම් ඒක ඒ module එකේ GP එකක් වෙයි. ICT එකට අපිට දන්නවා මොඩියුල් දෙකක් තියෙනවා. ඒතර මොඩියුල් 1 එකේ GP value එක ගන්න ඕනි. මොඩියුල් 2 එකේ GPV value එක calculate කරන්න ඕනි. ඒතර මේක අපි end of the term නැත්නම් අපි දිගට කරගෙන යනකොට මේ ටික මේ විදියට මොඩියුල්ස් ටිකට marks calculate කරගන්න ඕනි. ඊට පස්සේ බලනවා නම් දැන් අපි ICT කියන පාඩම ගත්තා නම් දැන් මේකේ මොඩියුල්ස් දෙකක් තියෙනවා. මේ මොඩියුල් දෙකේ මොඩියුල් 1 GPV value එකක් තියෙනවා. මොඩියුල් 2 GPV value එකක් තියෙනවා. මේ දෙක use කරලා අපිට calculate කරන්න පුළුවන් grade point average value එක. grade point average value එක calculate කරා නම් ඒක තමයි ඒ subject එකට term 1 එකේ ගත්ත value එකක් විදිහට consider වෙන්නේ. ඒතකොට subjects කියලා එනකොට GPA කියන එක consider වෙනවා. ඒ modules කියලා එනකොට GPV කියන එක consider වෙනවා. ඒතකොට GP කියන්නේ modules වල එකතුව තමයි subject කේ GPA විදිහට consider කරනවා. ඒතකොට මේක simple දෙයක්. ඔයා ඒක කරන්න ඕනේ දේ තමයි මේ GP module 1 GP module 2 දෙකම එකතු කරලා ඒකේ average එක calculate කරා නම් ඒක තමයි GPA කියන එක. අපි මේකට example එකකුත් බලමු. දැන් අන්තිමට දැන් ඔයා මේක පළවෙනි term එකනේ. එතකොට term 1 එකේ subject එකේ GPA එක ඔයා calculate කරා නම් ඔයාට end of the year ඒ කියන්නේ ඔයාට දන්නවා term 1 term 2 term 3 එකේ එන GPA marks මේ විදිහට අපිට calculate වෙයි එක subject එකට ඒ ටික ඔක්කොම එකතු කරලා average ගත්තා නම් annual එකට එක subject එකට ගත්ත GPA value එක calculate කරන්න පුළුවන්. මේක එච්චර සාමාන්‍යයෙන් අපි ඉස්කෝලේ average calculate කරන විදිය තමයි. හැබැයි මේ GPA value එක මේ grade විදියට ඒගොල්ලෝ allocate කරලා දීලා තියෙනවා. ඒක අපිට mention කරන්න පුළුවන්. දැන් අපි ඒක බැලුවා නම් මේ විදිහට තමයි grading system එක allocate වෙන්නේ.
අපි උදාහරණයක් බලමු. දැන් එක සබ්ජෙක්ට් එකක් ගත්තා නම් මම term 1 term 2 term 3 කියලා ගන්න පුළුවන්. එතකොට මේ term 3ම මම එකක් කරලා පෙන්නන්නම්. දැන් term 1 එක මම එක subject එකක් module ඒ කියන්නේ subject එකේ module අපි subject එකක් ගත්තා නම් module දෙකක් තියෙනවා. එතකොට මේක subject එකක් විදිහට ගත්තා නම් module 1 module 2 කියලා. module 1 එකේ continuous assessment එක කරන්න ඕනේ. ඒකත් එක final assessment එක තමයි ඒකේ total එක. ඒතකොට ඒ total එක use කරගෙන ඒකට grade එක අපි බලනවා මොකක්ද කියලා. ඒ grade එකට අදාළ GPV value එක ඒගොල්ලෝ දීලා තියෙනවා. ඒ GPV value එක define කරනවා. ඒතකොට module 1 එකට GPV එක මේ විදිහට calculate කරන්න පුළුවන්. ඒ වගේම module 2 එකට අපි ඒ විදිහම calculation එක කරලා module 2 එකේ GPV value එක calculate කරගන්නවා. දැන් අපිට එක term එක සබ්ජෙක්ට් එකේ මොඩියුල් දෙකක GPV values තියෙනවා. ඒ දෙක එකතු කරලා අපි average එක calculate කරා නම් අපිට GPA value එක calculate කරන්න පුළුවන්. එතකොට grade point average මේක grade point value simple දෙයක්. එතකොට මේක average එක calculate කරා නම් මේ විදිහට ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඉතින් ඔය එක සබ්ජෙක්ට් එකට මොඩියුල් එකක් විතරක් තියෙනවා කියමුකෝ. මොඩියුල් 1 මොඩියුල් විතරක් තියෙනවා නම් එතකොට ඒගොල්ලෝ GPV value එක එනවානේ. මේ GP value අපිට average calculate කරන්න නෑනේ. එතකොට මේකම තමයි ඒකේ GPA value එක විදියට අපි ගන්න ඕනේ. ඒත් එකම modules 3ක් තිබ්බනම් GPV modules 3ම එකතු කරලා අපි 3ෙන් divide කරන්න පුළුවන්. එහෙම නැත්නම් average එක calculate කරන්න පුළුවන්. මේ විදියට තමයි එක subject එකට එක term එකේ GPA value එක calculate කරන්නේ. එතකොට term 2 එකෙත් මේ විදියට ගන්න ඕනේ. term 3 එකෙත් ගන්න ඕනේ. එතකොට බලන්න මේක term 1 ගේ එක subject එකේ GPA, මේක term 2 ගේ, මේක term 3 ගේ. එතකොට මේ ටික ඔක්කොම එකතු කරලා ඒකට average එක calculate කරා නම් අර subject එකේ annual GPA එක මොකද්ද කියන එක අපිට calculate කරගන්න පුළුවන්. මේකට සාමාන්‍ය දෙනුම ඇති. මේකට ලොකු complicated calculation එකක් මෙතන නැහැ. අපි simply මේක මේ විදිහට තමයි calculate කරන්නේ. මේක trainings කියලා ඉගෙන ගන්න ඕනි දෙයක්වත් නෙවෙයි. සාමාන්‍යයෙන් මේ modules ටික කියවනකොටම teachers ලාට ලේසියෙන් මේක මේ විදිහට හඳුනා ගන්න පුළුවන්. එතකොට මේම තමයි modules විදියට modules වලට GPA calculations කරන්නේ. අනිත් එක අපි බලමු කොහොමද මේ GPA GPV calculations කරන්නේ කියන එක උදාහරණත් එක්ක මම පැහැදිලි කරන්නම්. එතකොට තව clear වෙයි ඕගොල්ලන්ට. දැන් සාමාන්‍යයෙන් අපි grading system එකක් ඒ කියන්නේ GPV value එක අපි define කරන්නේ මේවෙනි grade කියන්නේ percentage එක. ඒ කියන්නේ එක module එකේ ගන්න final marks එක මේ අතර නම් එයාට හම්බ වෙන්නේ A කියන grade එක. මේ අතර නම් A minus කියන එක. එතකොට A කියන grade එකට හම්බෙන GPA නැත්නම් GP value එක තමයි 4.0. එතකොට බලන්න මේ විදියට මේවා calculate කරලා තියෙනවා. සාමාන්‍යයෙන් මේක international standard එකට විදිහට මේවා calculate කරලා තියෙනවා. එතකොට මේ grades වල remarks මොකද්ද කියන එක සාමාන්‍යයෙන් excellent, extremely good, very good වගේ fairly good ඒ වගේ යනවා. එතකොට මෙතන credit කියන කොලමකින් අදහස් වෙන්නේ මේ criteria යටතේ ආවනම් ඒ subject එකට credit එක හම්බ වෙනවා කියන එක තමයි. දැන් සාමාන්‍යයෙන් එක module එකේ final total කරනකොට ඒගොල්ලන්ට මේක ආවේ නැහැ කියමුකෝ. මේ category තමයි marks වල final results එක එනවා නම් එක student කෙනෙක්ගේ. ඒතර එයාට ඒ module එකට එයාට credit එක හම්බ වෙන්නේ නැහැ. එහෙනම් එයා ඒ module එක ආපහු කරන්න ඕනේ. ඒතර එයාගේ වැරදි ටික හදාගෙන අර repeat කරනවා වගේ එයා එක follow කරන්න ඕනේ. එතකොට මේ category යටතේ මේකට GPA value එකක් හම්බ වෙනවා එකකට. හැබැයි credit එකක් හම්බ වෙන්නේ නැහැ. credit එකක් හම්බ වෙන්න ඕනි නම් අන්තිම range එක මේකෙන් තියෙන්න ඕනි. මේ range එකේ ගත්තා නම් student එක module එකක් qualified වෙන්න පුළුවන්. මේ විදිහට තමයි GPV assign වෙන්නේ grades වලට. එතකොට දැන් අපි උදාහරණයක් බලනවා නම් තව පැහැදිලි කරගන්න පුළුවන්. මම ICT subject එකේ මේ example එකක් කරලා පෙන්නන්නම් students දෙන්නෙක්ගේ මේ GPV GPA calculate කරන විදිය. එතකොට දැන් සාමාන්‍යයෙන් මම කලින් කිව්වා term 1 එකක modules දෙකක් තියෙනවා. ඒක කොහොමද calculate කරන්නේ කියන එක. දැන් තවත් දෙයක් තමයි module 1 එක මේ විදියට තමයි assessment ටික එන්න ඕනි කියන එක detailly ඔයාගේ පොතේ දීලා තියෙනවා. ඒ කියන්නේ text පොතේ teachers guide එකෙත් මේ විස්තර තියෙනවා. එතකොට unit දෙවෙනි unit එකේ activity එකක් තියෙනවා. ඒකට marks 15ක්. මේ marks දෙනකොට මොන විදියේ කොයි විදියටද මේක දෙන්න ඕනි කියන එකත් විස්තරාත්මක ඒ teachers guides වල දීලා තියෙන නිසා සාමාන්‍යයෙන් කියවන්න ඒක ඕගොල්ලන්ට easyට තේරුම් ගන්න පුළුවන්. එතකොට බලන්න මේ continuous assessment වලට total marks automatically 70 එනවා. final assessment එකට 30ක් අන්තිමට
අන්තිමට 100ක් කියන එක කැල්කියුලේට් වෙනවා මොඩියුල් එකකට. දැන් ඒ වගේම මොඩියුල් දෙවෙනි මොඩියුල් එක තියෙනවා ICT එකේ දෙවෙනි මොඩියුල්ස් දෙකක් තියෙනවා. තුන්වෙනි මොඩියුල් එක තෝරගත්තේ නැත්නම් මොඩියුල්ස් දෙකයි. දැන් ඒකට දැන් මොඩියුල් තුනක් ආවා නම් ඒක ඔයගොල්ලන්ට හදාගන්න පුළුවන්. මම මේ මොඩියුල්ස් දෙකට හදන විදිහ විතරක් කියලා දෙන්නම්. එතකොට මේ මොඩියුල් දෙවෙනි මොඩියුල් එකේ ඔයාට ඇසස්මන්ට් 4ක් තියෙනවා. එතකොට අසයින්මන්ට්ස් 3ක් එක්සර්සයිස් එක. එතකොට මේකටත් මාක්ස් කොහමද දෙන්න ඕනි කියන එක හරියට දීලා තියෙනවා. මේකේ ටෝටල් එකත් 70 වෙනවා ගානට. ෆයිනල් ඇසස්මන්ට් ටෝටල් එකක් 30 වෙනවා. ටෝටල් 30 වෙනවා. එතකොට ටෝටල් 100 වෙනවා. එතකොට මොඩියුල් 1 මොඩියුල් 2 එක මේ විදිහට තමයි කැල්කියුලේට් කරන්න ඕනි. එතකොට ඉතින් මම චාන් රොෂාන් කියන ස්ටුඩන්ට්ස්ලා දෙන්නෙක්ගේ මොඩියුල් මම මාර්ක් ෂීට් එකක් හදනවා කියමුකෝ. මේ හදන මාර්ක් ෂීට් එකේ මොඩියුල් 1 එකේ මම දීපු ඇක්ටිවිටි එකේ චාන්ගේ ඇක්ටිවිටිස් ටික මම චෙක් කරනවා. මේ 15 එයා කොහමද ඒක කරලා තියෙන්නේ කියන එක මම මාර්ක්ස් ඩිෆයින් කරන්න යනවා. ඒතකොට එයා ඒ මොඩියුල්ස් කරනකොට ලස්සනටම ඉන්ස්ට්‍රක්ෂන්ස් දීලා තියෙනවා. කොයි විදිහේ දේවල් වලට කොහමද මාර්ක්ස් දෙන්න ඕනි කියන එක. ඒ නිසා ලස්සනට ඒක කියවා ගන්න ඒ විදිහට මාර්ක්ස් ටික දෙන්න පුරුදු වෙන්න. එතකොට මට දැන් ඇක්ටිවිටි 2.1 එකේ චාන් 15ට 12ක් ගන්නවා. activity 3.1 එකේ 13 ඒ වගේ මේ continuous activities වල මේ විදිහට මෙතකන් marks අරන් තියෙනවා. ඒතකොට මේකේ total එක 60. ඒතකොට 60 කියන එක මේකේ total එක 70 වෙනේ. 70ට 60 අරන් තියෙනවා. ඒතකොට 60 තමයි මෙයාගේ continuous assessment marks. ඒ කියන්නේ module 1 එකේ. දැන් අනිත් එක එයාගේ එතකොට ෆයිනල් එක්සෑම් එකක් තියෙනවා එයාට. මේ එක්සෑම් එකේ 30ක් දෙන්න පුළුවන්. ඒකෙන් එයා ලබා ගන්නවා මාක්ස් 20ක්. එතකොට මේ දෙක එකතුව තමයි මේ මොඩියුල් එකේ ෆයිනල් මාක්ස් එක. ඒක කීයද? 86 නම් එයාට ග්‍රේඩ් එක හම්බෙන්නේ A1. A කියන ග්‍රේඩ් එක හම්බෙනකොට A කියන ග්‍රේඩ් එකට අදාළ GPV එක තමයි 4.00. ඒ විදිහට තමයි මොඩියුල් 1 එකේ GPV එක කැල්කියුලේට් කරන්නේ. ඊට පස්සේ මොඩියුල් 2 එකේ එයාට එයාගේ මේ assessment වලට එයා ගත්ත මාර්ක්ස් ටික මේ විදිහට ඩිෆයින් කරනවා. ඒතර මේ හතරම continuous assessment. ඒකේ total එක 49 ගන්නවා. ඒ කියන්නේ final assessment එකේ එයා මාර්ක්ස් 20ක් ගන්නවා. මේ දෙක එකතුව 69යි. එතකොට එයාට හම්බ වෙන credit එක B එකේ GPV value එක 3.00. එතකොට දැන් අපි module 1 එකේ කියන ICT කියන පාඩමේ module 1 එකේ චාන්ගේ GPV value එක 4.0, module 2 එකේ GPV value එක 3.0. එහෙනම් ඒ ටර්ම් එකේ චාන්ගේ ICT සබ්ජෙක්ට් එකේ GPA එක කැල්කියුලේට් කරන්නේ මේ දෙකම එකතු කරලා ඒක ඇවරේජ් එක ගන්නවා. එතකොට 4 3 7යි 7 බෙදීම 2 එතකොට 3.50. මේ විදිහට තමයි GPA කැල්කියුලේට් කරන්නේ. මේක එච්චර අමාරුවක් නෑ. හැබැයි මේ රෙකෝඩ්ස් ටික ඔයා මේන්ටේන් කරන්න ඕනේ. ඒ අවුරුද්දම මේ රෙකෝඩ්ස් ටික මේන්ටේන් කරන්න ඕනේ. ඒ නිසා හොඳම දේ ඔයා පොතක් යූස් කරනවා, ලස්සන පොතක් යූස් කරන්න. එහෙම නැත්නම් Google Sheet, එහෙම නැත්නම් Microsoft Excel වගේ ඇප්ලිකේෂන් එකේ සේෆ්ටි එකට මේව හදලා බෑකප් එකක් අරන් තියාගන්න. ඒ වගේම රොෂාන්ගේ මාර්ක්ස් එකත් මේ විදිහට කැල්කියුලේට් කරලා තිනවා. එයාට මොඩියුල් එකේ GPV හම්බෙන්නේ 3.1 මොඩියුල් 1 එකේ. මොඩියුල් 2 එකේ GPV එක හම්බ වෙනවා 2.0. ඒකේ ඇවරේජ් එක 2.5. එතකොට එයාගේ එක ටර්ම් එකේ ICT පාඩමේ ඇවරේජ් GPA එක තමයි 2.5. එතකොට දැන් කවුරු හරි මගෙන් අහනවා නම් ටර්ම් 1 එකේ ICT ගේ මාර්ක්ස් කීයද කියලා මම කියන්න ඕනේ මගේ GPA එක 3.5 කියන එක තමයි. ඉස්සර වගේ 65 75 කියලා මාර්ක්ස් අපි කියන්න මේ සිස්ටම් එක විදිහට තමයි දැන් මොඩියුල් සිස්ටම් එක යන්නේ. අනිත් එක අපි බලන්න යන්නේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ තියෙන ලොකුම චැලෙන්ජ් එක මොකක්ද කියන එක. මේ චැලෙන්ජ් එක ඒ කියන්නේ මැනේජ්මන්ට් පැත්තේ චැලෙන්ජ් එකක් තියෙනවා. ඒත් එක්කම සබ්ජෙක්ට් ටීචර්ස් පැත්තේ චැලෙන්ජ් එකක් තියෙනවා. මේ චැලෙන්ජ් එක මොකක්ද කියලා මම පැහැදිලි කරන්නම්. මේකට සොලියුෂන්ස් තියෙනවා නම් ඕගොල්ලෝ මේකේ කමෙන්ට් කරන්න. ඒතකොට මේකේ ප්‍රධානම ඉෂුව එක තමයි දැන් අපි ටයිම් ටේබල් එක ගත්තා නම් මම සිංහල මේකටම යන්නම්. මේ ටයිම් ටේබල් එකේ දැන් අපිට මේ අනිවාර්ය විෂයන් ගැන කියන්නේ essential subjects ගැන ගැටලුවක් නැහැ. මේකේ අපිට කිසිම ඉෂුව එකක් නැහැ. මේක අනිවාර්යයෙන්ම තෝරගන්න ඕනේ. අනිත් එක තමයි මේ transversal subjects නැත්නම් transversal skill කියන එකත් අපිට ගැටලුවක් නැහැ. මේකෙත් subjects දෙකයි choose කරන්න තියෙන්නේ. ඒකේ ගැටලුවක් නැහැ. දැන් අපිට ගැටලුවක් වෙන තැන තමයි මේ further learning කියන එක. ඒ කියන්නේ වැඩිදුර ඉගෙනීමට දැන් මෙතන subjects 14ක් තියෙනවා. මේ subjects 14න් අපි students ලාට modules 3ක් තෝරගන්න කියලා. ඒ කියන්නේ එක subject එකේ එක module එක module ගානේ subjects 3ක modules 3ක් තෝරගන්න ඕනේ.
එතකොට මේක ස්ටුඩන්ට්ස්ට choice දුන්නා නම් මේ 14න් මේගොල්ලෝ choice කරන්න ගියා නම් ස්කූල් මැනේජ්මන්ට් එකට ලොකු ගැටලුවක් වෙනවා ටයිම් ටේබල් දාන එක. එතකොට මේකේ හරිනම් අපි නම් වෙන් කරන්න ඕනේ මොනවද? මේක further learning කියන එක මම කියන further learning group 1 එකේ subjects 5ක් choice කරන දෙන්න ඕනේ. ඒ වගේම further learning 2 එකේ subjects 5ක් choice කරන්න දෙන්න ඕනේ. further learning 3 එකේ subjects 4ක් choice එකට දෙන්න ඕනේ. students මේ විදිහට group කරනවා නම් හරියට අපි bucket 1 bucket 2 bucket 3 වගේ. එතකොටත් අපි ලොකු ගැටලුවක් මේක. එහෙනම් මේ විදියට අපි group කරන යම් විදියකින් අපිට කියන්නේ time table කියන්නේ choose කරන sub modules ප්‍රමාණය වැඩි වෙනකොට classroom facilities නැති වෙනවා. teachers ලාව allocate කරන්න ඕනි. අනිත් classes වලට teachers උගන්වන්න ඕනි. grade 6 එකට විතරක් නෙවෙයිනේ උගන්වන්නේ. ඒතර මේ වගේ ප්‍රයෝගික ගැටලු සාමාන්‍යයෙන් management එකට එනවා. ඒ නිසා යම් ප්‍රමාණයක මේක limitation කරනවා කියමුකෝ. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් ගමු මේ පළවෙනි subjects 6න් තමයි choice දෙන්නේ. එතකොට 1 2 3 4 5 6 මෙතකන් තමයි choice දෙන්නේ නා. එතකොට මේ දෙක further learning 1 එකටයි, මේ දෙක further learning 2 එකටයි, මේ දෙක further learning 3 එකට අපි යම් විදියකින් management නැත්නම් අමාත්‍යාංශයෙන් මේ විදිහ limitation එක කරා කියමුකෝ. එතකොට management එක යම් විදියකින් ඒගොල්ලෝගේ ප්‍රශ්නෙට යම් විදියක solution එකක් මේක වෙනවා. ඒගොල්ලන්ට එතකොට limited teachers ලාවනේ allocate කරන්න වෙන්නේ. right. දැන් මම subject teacher face කරන්න ප්‍රධානම ඉෂුව එකක් ගැන තමයි මම කතා කරන්න යන්නේ. මම සබ්ජෙක්ට් ටීචර් කෙනෙක් විදිහට මට ඒක ලොකු ගැටලුවක්. අපි බලමු දැන් මේ මොනවද මේ සබ්ජෙක්ට් ටීචර්ගේ චැලෙන්ජ් එක කියලා. දැන් අපි grade 6 කියන ක්ලාස් එකක් තියෙනවා. ඒ ක්ලාස් එකේ ළමයි 4 දෙනෙක් ඉන්නවා. එයා A B C D කියන 4 දෙනෙක් ඉන්නවා කියමුකෝ ඒ ක්ලාස් එකේ. එතකොට මේගොල්ලෝ මම සබ්ජෙක්ට්ස් දෙකක් ගන්නම්. ICT කියන essential subject එකක් තියෙනවා. health කියන අනිවාර්යම subject එකක් තියෙනවා. මේ දෙකම අනිවාර්යම. කියන්නේ මේක ළමයි අනිවාර්යම තෝරගන්න ඕනි. හරිද? right. එතකොට මේ ICT subject එකේ modules දෙකක් තියෙනවා. module 1, module 2 කියන modules දෙකක් තියෙනවා. health එකේ module 1, module 2 කියන එක දෙනවා. ඒතකොට ICT subject තෝරගන්න ළමයේ තෝරගන්න නෙවෙයි ICT subject එක අනිවාර්යයෙන්ම මේ හතර දෙනාම කරන්න ඕනේ. ඒතකොට module 1, module 2 එක ඒගොල්ලෝ කරන්න ඕනේ. දැන් මේගොල්ලෝ choice එකක් එනවනේ. ඒක එතකොට IT එකේ module 3 වෙනි module එකක් තියෙනවා. health එකේ 3 වෙනි මොඩියුල් එකක් තියෙනවා. මේ දෙකම choice. ඒ කියන්නේ මේකේ ස්ටුඩන්ට් එයා කැමති නම් මේ හතර දෙනාම IT තෝරගන්නත් පුළුවන්. නැත්නම් මේගොල්ලොන්ට කැමති විදිහට තෝරගන්න පුළුවන්. හරියට අපි grade 10 එකේ bucket වගේ තමයි. එතකොට දැන් අපි බලමුකෝ මෙතනදී මේ choice එක යන්නේ AB කියන ස්ටුඩන්ට්ස්ලා 3 වෙනි මොඩියුල් එක විදිහට IT එක තෝරගන්නවා. CD කියන ස්ටුඩන්ට්ස්ලා 3 වෙනි මොඩියුල් එක විදිහට ඒගොල්ලෝ health පාඩම තෝරගන්නවා. දැන් මෙතන මොකද්ද මේ ගැටලුව කියන එක මම පැහැදිලි කරන්නම්. මම ICT subject base කරලා මම face කරන ගැටලුවක් ගැන තමයි මෙතන කියන්නේ. right. දැන් අපි module 1 එකේ දැන් මේක time table එක කියමුකෝ. මේක තමයි time table එක. සඳුදා time table එක මේක. මේක IT පාඩම තියෙනවා, health පාඩම තියෙනවා, further learning 1 තියෙනවා. මේක තමයි අර bucket 1 වගේ. further learning 1 එකේ තමයි මේ IT, health කියන subjects දෙකම choose කරලා අපි වෙන් කරලා දීලා තියෙනවා කියමුකෝ. right. දැන් මම IT teacher කෙනෙක් විදියට module 1 එකේ තියෙන පාඩම මොනවද? computer system. කියන්නේ grade 6 එකේ module 1 එකේ තියෙන්නේ computer system කියන එක. මෙතනින් fundamental කියන්නේ පරිගණකන මූලික දේවල් මෙතන තමයි කියලා දෙන්නේ. කම්පියුටර් ගැන බේසික්ස් දේවල්. ඒතකොට grade 6 එකට එන ළමයෙක් IT ගැන දැනුමක්ම නැතුව එයාට fundamentals අපි කියලා දෙනවා මේ module 1 එකේ. right. දෙවෙනි මොඩියුල් එක electronic documents කියන එක. තුන්වෙනි මොඩියුල් එක තමයි audio editing නැත්නම් audio mixing කියන එක තමයි මේ තුන්වෙනි මොඩියුල් එක. දැන් මට තියෙන ලොකුම ගැටලුව තමයි දැන් සාමාන්‍යයෙන් දැන් පළවෙනි පාඩමට ICT පාඩම මට එනකොට මම දැන් මොඩියුල් 1 එකේ මම පළවෙනි කොටස start එකේ උගන්නයි මේ ටික මං කියලා දෙයි. ඒ මේක නැතුව ළමයින්ට IT උගන්නන්න බෑ. බේසික්ස් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඒ වගේම හෙල්ත් පාඩම එනකොට මේ හතර දෙනාම හෙල්ත් ක්ලාස් එකට යයි. එයා ඒකේ පළවෙනි සෙක්ෂන් ටික කියලා දෙයි. right. දැන් ප්‍රශ්නය එන තමයි මේ further learning කියන පාඩම එනකොට දෙන්නෙක් මගේ ළඟට ක්ලාස් මගේ සබ්ජෙක්ට් එකට එනවා.
මේ දෙන්න හෙල්ත් සබ්ජෙක්ට් එකට යනවා. හරිනම් මේක further learning 1 නම් මම මොඩියුල් 3 උගන්වන්න ඕනේ. මොඩියුල් 3 උගන්වනකොට මට කෙටලුවක් තියෙනවා. මේක audio editing audio mixing තියෙන්නේ පරිගණක බේසික් දෙනුම නැතුව මේක උගන්වන එක යම් විදිහකින් complicated දෙයක් තමයි. එතකොට මේක ටීචර් ෆේස් කරන ලොකුම ගැටලුවක්. ඉතින් ඒකට මම සොලියුෂන් එකක් විදිහට කලින් මෙතන නැවතිච්ච තැන ඉඳලාම මම උගන්වලා අන්තිමට මේක කරමු කියලා හිතුවොත් ඒකත් මට ප්‍රශ්නේ මෙතන CD කියන ස්ටුඩන්ට්ස් දෙන්නෙක් නැහැ. අනිත් ක්ලාස් එකට එනකොට ඒගොල්ලෝයි මම මේක ඉවර කරලා තිබ්බනම් ඒක ප්‍රයෝගික ගැටලුවක්. ඒකට සොලියුෂන් එක අපිට ඒක සොලියුෂන් හදනවා කියන එක ලොකු ගැටලුවක් තමයි. ඒකට සොලියුෂන් එකක් විදිහට මම කියන සොලියුෂන් එක වෙන මොකුත් නැහැ. මම නම් කියන්නේ ඒකට ලේසිම සොලියුෂන් එක මේකේ මේ further learning එකේ subjects 3ක් compulsory choice එකට දෙන්න එක තමයි හොඳම විසඳුමක් වෙයි. මේක ස්කෝලේ තියෙන resources විදිහට ස්කෝලට මේ decision ගන්න පුළුවන් ක්‍රමවේදයක් හඳුනලා දුන්නා නම් subject teachers ලාට මේක ගැටලුවක් නැතුව මේක කරගෙන යන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපිට දන්නවා English language අනිවාර්යෙන් ඒක දෙන්න පුළුවන්. නැත්නම් maths දෙන්න පුළුවන්. ICT මේ වගේ මොනවාරි subjects 3කින් තමයි choice කරන්න ඕනි කියන එක restriction දෙම්මන සමහර buckets වලට අපි ස්කෝලේ එහෙම තමයි restrict දාලා තියෙන්නේ. ඒ කියන්නේ ඒක නෑ. ඒ කියන්නේ bucket තෝරන විදිහට ස්කෝලේ teachers නැතුව ඇති. මෙතන teachers තියලාත් අපිට වෙන විදිහක ප්‍රශ්නයක් තමයි මේක ලොකු challenge එකක් විදිහට මම consider කරනවා. එතකොට මේකට solution මොනවාරි තිබ්බා නම් ඔයගොල්ලෝ කියන්න සමහර විට අලුත් circular එකක් මේක base කරගෙන එන්නත් ඉඩ තියෙනවා. තව ලොකු ගැටලුවක් තමයි teachers ලා face කරන්න යන ලොකු ගැටලුවක් විදිහට IT subject එක ගත්තා නම් මේකේ තියෙන ගොඩාක් දේවල් මේ මොඩියුල් 1 මොඩියුල් 2 මොඩියුල් 3 වල හැම දෙයක්ම IT lab එකේ practical base තමයි assessment activity ඔක්කොම තියෙන්නේ. ඒ කියන්නේ ළමයින්ට practically මේක උගන්වන්නේ. මේක skill based learning නිසා හැමදේම අපේ practically ඒ ළමයින්ට කරන්න ඕනේ. සමහර schools වල computers නැහැ. සමහර school වල පෙන්නන්න projector එකක්වත් නැහැ. එවැනි schools වල මේක කොයි විදිහේ මේ new system එක නැත්නම් new syllabus system එක effect වෙයිද කියන එකත් ලොකු challenge එකක් තමයි. මේක subject teacher face කරන ලොකුම issues දෙකක් තමයි. දැන් මගේ මේ IT පාඩම් වගේම ඕනිම පාඩමක මේ මොඩියුල් එක ඉන්ඩිපෙන්ඩන්ට් මොඩියුල් එකක් නම් ඒ කියන්නේ මේ මොඩියුල් එක මේ දෙකේ ඩිපෙන්ඩ් වෙලා නැත්නම් උගන්වන්න පුළුවන්. හැබැයි මේකේ ඩිපෙන්ඩ් වෙලා තියෙනවා නම් අනිවාර්යෙන් මේක ගැටලුවක් වෙනවා. මේක කියලා දෙන්නේ නැතුව මේක කරන්න බැරි නම් මේ choice එක අපි failure එක තමයි වෙන්නේ. ඒ නිසා අර choice එක limitation කරන එක තමයි හොඳම option එක. මේකට වෙන මොනවාරි විසඳුමක් තියෙනවා නම් ඕගොල්ලෝ comment කරන්න. මේක තමයි 2026 implement වෙන්න යන අලුත් education reform එක. මේකේ ඇත්තටම මගේ personal opinion එක මේක හොඳම system එකක්. මේක හරියට implementation වෙනවා නම් අපිට මේකේ outcome එක, ඒ කියන්නේ හොඳ outcomes ටික අපි මේකෙන් ගන්න පුළුවන්. හැබැයි මේක අපි ටක් ගාලා ගන්න බෑ. අවුරුදු 5ක් නැත්නම් 6ක තුල තමයි, ඒ කියන්නේ grade 6 ළමයිව තමයි අපි මේකට use කරන්නේ. ඒගොල්ලෝ අවුරුදු 5කට පස්සේ ඒගොල්ලෝගේ skills එක අපි බලනකොට ගොඩාක් දුරට ලොකු change එකක් ඇති ඒවල. ඒක මගේ personal opinion එක. මේක successful එකක් වෙයි කියන එක අපි බලාපොරොත්තු වෙනවා. මෙතනින් මේ වීඩියෝ එක ඉවර වෙනවා. මේකට අදාළ ICT subject එකේ හැම මොඩියුල් එකක්ම මම මගේ YouTube channel එකේ upload කරනවා. ඒකේ තියෙන හැම කොටසක්ම කොහොමද කරන්නේ කියන එක මගේ channel එක subscribe කරලා තියන්න. ඒත් එක්කම අලුත් මේ time කියන්නේ අලුත් schools කියන්නේ මේ අලුත් syllabus එක යටතේ කොහොමද schools වල time table එක හදන්න කියන එකත් මම වීඩියෝ එකක් දාලා හදන්න. ඒ හැම එකටම මගේ channel එක subscribe කරලා තියාගන්න. Thank you.